සුදු දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා බලන්න මොකද මේ මම දවස් ගානකින් ආවේ නැත්තේ channel එකට ඇයි ලොග්ුනේ නැත්තේ පොරොන්දුනේ දේ ඇයි මොකරුවේ කියලා. මම ඒ සම්බන්ධ වීඩියෝ එකක් අප්ලෝඩ් කරුවා. ඒ පොරොන්දුනේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරුවා. ඒක පොඩ්ඩක් පරක් වුණා අප්ලෝඩ් කරන්න. මම පොඩි කරදර වගේ සිද්ධ වුණා. ඒ දේවල් මට ඒකටත් කරන්න ඉවරයි. ඔයාලට මම පොරොන්දු වෙනවා මාත් පළවෙනිම ඉඳලා කමෙන්ට් බොක්ස් තරඟ කියනවා. ඒ කමෙන්ට් බොක්ස් කියන තරඟය මොකක්ද? ඒ කමෙන්ට් බොක්ස් කියලා කියන්නේ මගේ ඊළඟ ප්‍රජාතික කර පදනමේ වැඩසටහන නෙමෙයි. ඊළඟ ප්‍රජාතිකයේ පදනමේ වැඩසටහන තමයි පළවෙනි වැඩසටහන කියන්නේ පීසන් හැස. පීසන් හැස එයි මම ගෙනාවේ කියන එකත් ඔයාලට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා ඉවරයි. මොකද මගේ දරුවෙක් හිටියා මම පියෙක් වශයෙන් මම ආදරේ වින්දා. මගේ දරුවා මොහිතුරු වෙලාවක මගේ සමුගත්තා. ඒ වේදනාව මගේ හිතේ තියෙන හින්දා තමයි මගේ දරුවෙක් විදියට තමයි මම මෙතන එහාට ඉපදෙන සෑම දරුවෙක්ම මගේ දරු පරපුරක් හැටියට මම ඒ සලකලා තමයි ඒ දරුවට විනිවිදම පීසන හැස කියන වැඩසටහන ගෙනල්ලා දෙන්නේ. ඒ සම්බන්ධව මම වීඩියෝ එකක් කරුවා. ඊට අමතරව මගේ පෝස්ට් එකක් යනවා FB එකේ. ඒ කරුණු කාරණා තේරුම් ගත්ත කට්ටිය අපිට කතා කරලා තියෙනවා අපිට දින. ඊට අමතරව කිහිප දෙනෙක් අපිට දැන් ඒ ලිපි ලියවනවා. ඔබට අපහැදිලිතාවයක් තියෙනවා. අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ WhatsApp අංකය දාලා දෙනවා. අපිට කතා කරන්න පුළුවන්. අපේ කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපේ පදනමේ සමාජිකත්වය ලබා ගන්න. සමාජිකත්වය ලබාගෙන ඔබට පුළුවන් අපේ වැඩසටහනත් එක්ක ඉස්සරහට යන්න. ඊට අමතරව කමෙන්ට් බොක්ස් කියන තරඟේ තමයි අපේ වැඩසටහන බලන ඔයාලගෙන් අපේ යුතුයකමක් තියෙනවා. අපේ මේ ආදරෙන් අපිට එක්ක channel එක follow කරන අපිත් එක්කලා ඉන්න කට්ටිය වෙනුවෙන් තමයි මම මේ තරඟේ ගෙනලා දෙන්නේ. ඔබට පුළුවන් මේ මම පොරොන්දු වෙනවා මාර්තු පළවෙනිදා කියන මාර්තු පළවෙනිදා මට කරගන්න බැරුවා. ඒක මම මයි පළවෙනිදා ඉඳලා පටන් ගත්තා. මයි පළවෙනිදා ඉඳලා අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. ඒකෙන් ඔබට අවස්ථාවක් තියෙනවා මේ වීඩියෝ එකට ඔබට කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාලා ඔබට පුළුවන් ඒ තරඟ අවස්ථාව ලබා ගන්න. අපි ඒක විනිවිදභාවයෙන් යුතුව අපි මේ වීඩියෝ එක කරනවා. දීමේ වීඩියෝ එක සහ දිනම ලබා දීමේ වීඩියෝ එක ඔබට පුළුවන් බලා ගන්න අපේ channel එක තුල. ඒ විතරක් නෙමෙයි ඔබට පුළුවන් අපේ මේ වැඩසටහන ගැන අපහසුතාවයක් තියෙනවා අපේ නම්බරයට කෝල් එකක් දීලා මේ PSMS ගැන මොකක්ද කියන එක අපේ දැනගන්න. ඉතින් ආයි නැවත ඉදිරියේදී අපි වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔබට පුළුවන් මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන සෑම වීඩියෝ වලම කමෙන්ට් එකක් දාන්න. ඔබ අපිට බැලලා හරි කමන්න කමෙන්ට් එකක් දාන්න. ඒක ඔබේ වාසනාව වෙන්න පුළුවන්. එහෙනම් ඊළඟ ලස්සන වීඩියෝ එකකින් ඉදිරියට හම්බ වෙනවා. ඊළඟ අසුබ දවසක්.